හායි යාලුවනේ කොහමද ඉතින් හැමෝම හොඳින් ඉන්නවද මේ වනකොට රටේ තත්ත්වය නම් එච්චර හොඳ තැනක නෙමේ තියෙන්නේ ඒ නිසාම තමයි මම ගිය සතිය වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුනත් මට හිතුණා ඒ සම්බන්ධව හැමෝම ඉන්නේ ගොඩක් කලන්සල්ලෙන් රටේ ඇතිච්ච පරිසර ප්‍රශ්නය නිසා ඒවගේම දේශගුණික කාලගුණික ප්‍රශ්නය නිසා ඉතිං මම වීඩියෝ එක කරේ නෑ එනිසා තමයි අද වීඩියෝ එක කරන්නේ විඩියෝකාට ඉරිත බලාගන්න පුළුවන් පළමුුවෙන්ම කියන්න ඕනේ බොහොම කනගාටුයි රටේ ඇතිවෙච්ච ඒ සිද්ධවුණ දේවල් සම්බඳධින් ඉතාම කනගාටුයි ඉතිං ලංකාවේ නොහිටියත් හැමතිස්සම ලංකාව ගැන බලාගනීන නිසා ඔයාලට වගේම මටත් ඒ කනගාටුව තියෙනවා ඒ නිසාම ඇත්තරම ගිය සතියම වීඩියෝ එක නොකළේ ඉතින් අද මම කරන්න කල්පනා කරේ මේ වෙනකොට රටේ තත්වය දැන් ගොඩක් වෙනස් වේගෙන යනවා විධාකාර රටවල්වලින් බොහෝ ආධාර ඒ වගේම මුදල් ලැබෙනවා ඉතින් ඒ සම්බන්ධ ගොඩක් සතුටුයි රට තිබ්බ තැනට වඩා හොඳ තැනකට ඒවි කියලා බලාපොරොත්තු වෙනවා ඒ වගේම දැන් තමයි මගේ මාතෘකාව අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යූකට් කියන ඇප් එකෙන් ඔයාලගේ වීඩියෝ එකක් එඩිට් කරගන්න විදිහ ඔයාලා අපි හැමෝම ගාව තියෙනවා හොඳ ස්මර්ට් ෆෝන් එකක් අද වෙනකොට ගොඩක් අයගේ හොඳ ෆෝන් එකක් තියෙනවා ඉතිං මේ ෆෝන් එකෙන් වාට වීඩියෝ එඩිට් කරගන්න පුළුවන් එක අපහසු දෙයක් මේ ඉතාම සරලව ඉතාම පහසුවෙන් තමන් කරන කන්ටෙන්ට් එක වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන් පහසුම සහ හොඳම ඇප් එකක් තියෙන්නවා ඒ ඇප් එක තමයි යූකට් එක එතකොට යූකට් එක සහ කැප්කට් එක අතර වෙනස මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් යූකට් කියලා කියන්නේ MB ප්‍රමාණය අඩුයි මෙගාබයිට් ප්‍රමාණය ගොඩක් අඩු ඇප් එකක් එතකොට මේ ඇප් එකෙන් ඔයාලා කරන ඕනම කන්ටෙන්ට් එකක් ලොකු ගොඩක් දිග වීඩියෝ එකක් වුණත් කරගන්න කිසිම අපහසුතාවයක් නෑ ඇත්තම කතාවනං කැප්කට් එක තරම් ලොකු MB ප්‍රමාණයක් නෑ කැප්කට් එක ගොඩක් බර ප්‍රමාණය වැඩි මං ඒකෙන් අදහස් කරන්න කැප්කට් එක හොඳ නෑ කියලා කැප්කට් එක ඉතාම හොඳ එකක් හැබැයි ෆෝන් එක සාමාන්‍ය ෆෝන් එක මෙමරිය 256වත් තියෙන්න්න ඕන අඩුම තරමේ එතනත් ඒකත් අඩු ප්‍රමාණයක් ගත්තොත් 128වත් තියෙන්න්න ඕන යූකට් කියන ඇප් එකට එච්චර ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නෑ 68 ෆෝන් එක මෙමරිය එක 68GB තිබ්බනං හොඳටම ඇති එතකොට එකෙන් වැඩක් කරගන්න පුළුවන් ඒ වගේම 32 වුණත් ප්‍රශ්නයක් නෑ ෆෝන් එක හිර වෙන්නේ නැතුව වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන් හැබැයි කැප්කට් එක ටිකක් අපහසුයි එච්චර පහසුවෙන් කරගන්න බෑ ඒ නිසා තමයි මම රෙකමන්ඩ් කරනවා යූකට් එකට දාලා එඩිට් කරගන්න කියලා හයි එහෙනම් දැන් යමු අපි වීඩියෝ එකට මාතෘකාවට යන්න කලින් චූටි ඉල්ලීමක් තියෙනවා කරන්න මේ වීඩියෝ එකකට වැදගත් වුණා නම් අමතක නොකර ලයික් එකක් දාන්න ඔන්න පල්ලෙහා තියෙනවා ලයික් බටන් එක ඒ වගේම ඔයාට මේ වගේ වීඩියෝස් ඉදිරියට අරන් එන්න මට හයියක් වෙනවා ඔයාලා මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාට ගැලපෙනවා නම් මේ මාතෘකා ඔයාට වැදගත් වෙනවා නම් මගේ channel එක subscribe කරන්න ඒකත් ඔන්න පල්ලෙහා තියෙනවා subscribe බටන් එක එහෙනම් ඔය දෙකම කරගෙන අපි යන් අදාළ මාතෘකාව අයිබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා රෑ හරියටම 12යි රෑ 12යි මේ වෙලාව ඉතින් මම පහුගිය දවස්සක ඔයාලට පොරොන්දු වුණා වීඩියෝ එඩිට් කරගන්න විදිහ තමන් විසින්ම වීඩියෝස් එඩිට් කරගන්න විදිහ ඒ කියන්නේ සමහර විට ඔයා ලංකාවේ නොවෙනවා වෙන්න පුළුවන් විදේශ රටක ඉන්නවා වෙන්න පුළුවනි ඒ වගේම ලංකාවේ වුණත් කොහේ හිටියත් කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙක් නම් ඒ කියන්නේ AI වීඩියෝස් හදන කෙනෙක් හෝ එහෙම නැත්නම් ඔයාලගේම වීඩියෝස් හදන කෙනෙක් හෝ වේවා කවුරු හෝ වේවා ඔයාලට තමන්ගේ වීඩියෝ එක තමන්ටම එඩිට් කරගන්න පුළුවන් විදිහට මම එකන පුංචි වීඩියෝස් එකතු කරලා වීඩියෝ එකක් එඩිට් කරගන්න විදිහ කියලා දෙන්න සූදානම් වෙන්නේ එතකොට ඔයාලා හරියටම මේක බලාගත්තොත් ලොකු අමාරු දෙයක් නෙමේ මම යූකට් එකේ මම අවුරුදු
මේ වෙනකොට අවුරුදු 5කට වැඩි යූකට් ඇප් එකෙන් වැඩ කරන කාලය. ඉතින් ඒ කාලය ඇතුළත මම හිතන්නේ මම වීඩියෝ 200කට වඩා එඩිට් කරලා තියෙනවා විවිධ දේවල්. ඉතින් මම මේ කරපු දේවල් ටික ඔයාලට සරලව පහසුවෙන් අල්ලගන්න විදිහ කියලා දෙනවා. ඒ නිසා හරියටම බලාගන්න නැවතත් මම බැක් වෙනවා. මෙන්න මේ විදිහට මෙන්න මෙතන තියෙනවා CapCut ඇප් එක. මේ පේනවා ඔයාලට සමා වෙන CapCut නෙමෙයි. CapCut එක මෙතන තියෙනවා. හරි. මේ තියෙන්නේ UCut එක. මේ UCut ඇප් එක ඇත්තටම බර ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ MB ප්‍රමාණය අඩුයි. CapCut එක බර ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ MB ප්‍රමාණය එකේ වැඩිපුර තියෙනවා. එතකොට අපිට ෆෝන් එකට පහසුයි ඇත්තටම UCut ඇප් එක. හරි. ඔන්න ඔය විදිහට කතුරක ලකුණක් එක තමයි UCut ඇප් එක තියෙන්නේ. සමා වෙන්න මේ UCut CapCut කියන දෙක මට චුට්ටක් පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මම UCut එකේ තමයි වැඩ කරන විදිහ කියන්නේ. මෙන්න මේ විදිහට ටච් කරා මම පුංචි AI වීඩියෝස් ඒ කියන්නේ මම විශේෂයෙන් යුරෝප් කන්ට්‍රීස් ටාගට් කරලා කරන YouTube channel එකක් තියෙනවා. ඉතින් ඒ channel එකට වීඩියෝස් දානවා. මම short videos දානවා දවස් ගානේ. ඒකත් schedule කරලා තමයි දාන්නේ. මම අනිත් දවසේ ඔයාලට කියලා දෙනවා කොහොමද තමන්ගේ channel එකට schedule කරලා videos upload කරන්න කියලා. ඔන්න අපි බලමු. මම video clips 6ක් හදාගත්තා. ඒ සම්බන්ධව කාට හරි මොනවා හරි දැනගන්න ඕන නම් ඒකත් අහන්න. මම ඒකත් කියලා දෙන්නම්. ඒ කියන්නේ course එකක් කරන අයට අමතරව වෙනත් අය මේ වීඩියෝ හැමෝම බලනවානේ. එතකොට ඒ බලන කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් කොහොමද ඒ දේවල් කරගන්නේ කියලා මම දන්න දේවල් ටික කියලා දෙන්න පුළුවන්. තාම මමත් ඒ සම්බන්ධව හදාරමින් ඉන්න නිසා. එතකොට අපිට පළවෙනියට මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න ඕනේ අපේ වීඩියෝ ක්ලිප්ස් ටික. එතකොට මම වීඩියෝ ක්ලිප්ස් 6ක් හදාගත්තා. එතකොට මේ 6 තමයි අපි එක වීඩියෝ එකක් කරන්න යන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා මෙතන තැඹිලි පාට ඉතලේ තියෙනවා. මම සිලෙක්ට් කරගත්තා. ඔයා දකින්න ඇති. මම සිලෙක්ට් කරගත්තා. මෙහෙම මම ඕනේ නම් ඔයාලට ෆොටෝස් ඇඩ් කරගන්නත් පුළුවන්. හරි. ඊළඟට වීඩියෝස් විතරක් කරනවා නම් වීඩියෝස් විතරක් කරන්න පුළුවන්. ෆොටෝස් ඇඩ් කරනවා නම් ෆොටෝස් ටික ඇඩ් කරලා මෙන්න මේ ඊතලයේ ඔබන්න ඕන. මෙන්න මේක. මේ ලකුණ ඔබන්න ඕන. එතකොට ඒක ඉදිරියට යනවා. මම මේ රෙකෝඩින් කරන්න ගන්නේ X රෙකෝඩර් කියන එක වොයිස් එකත් එක්කම රෙකෝඩ් වෙන නිසා. ඊටාම පහසුයි. මෙන්න මේ විදිහට ඊතලේ ටච් කරා. එතකොට ඊතලේ දකුණු පැත්තට තියෙන්නේ ටච් කරා. ඊට පස්සේ අපිට පුළුවනි එහා පැත්තේ කඩයක් වහන සද්දයක් එන්නේ සමා වෙන්න. දොරවල් හදිනකොට එළිය සද්ද එනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි මෙන්න මේක ප්ලේ කරනවා. එතකොට මේ ප්ලේ වෙන්නේ දෙවෙනි වීඩියෝ එක. මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනව නේද? රයිට්. මෙන්න මේ තියෙන මාක් එකක්. ඒ කියන්නේ දෙක එකට ඒ වීඩියෝ ක්ලිප් දෙකක් එකට වෙන තැන. හරි. එතකොට අපිට පුළුවනි අපි ඉස්සලා මේක arrange කරගන්න ඕනේ. රයිට්. පළවෙනියට ඒ කියන්නේ අපි අපේ හිතේ තියෙන විදිහට මේ වීඩියෝ එක හදාගන්න පුළුවන්. රයිට්. ඒ නිසා අපි මේක ටච් කරගෙන ඉන්නවා මේ ප්ලේ වෙන මෙන්න මේ ප්ලේ වෙන වීඩියෝස් ටික ටච් කරගෙන හිටපුවාම අපිට පුළුවනි මේක එහාට මෙහාට මාරු කරන්න. මෙන්න මේ වගේ මාරු කරන්න පුළුවන්. මේ පහසුකම මම හිතන්නේ CapCut එකේ තියෙනවා. හැබැයි පොඩි වෙනසක් තියෙනවා මීට වඩා. පුංචි වෙනස්කම් තියෙනවා. දල වශයෙන් ඔයාලට මේකේ වැඩ කරන විදිය ඉගෙන ගත්තාම අල්ලගත්තාම ඕන මේ හා සමාන ඕනම ඇප් එකක යන සිස්ටම් එක එකයි. ඒ කියන්නේ මේ යන ක්‍රමවේදය ගොඩාක් ඇප් වලින් වීඩියෝ එඩිට් කරන ගොඩක් ඒ වගේ මේ හා සමානයි. එතකොට ඔයාලට මේකෙන් අල්ලගන්න පුළුවන් බේසික් කාරණා ටික. රයිට්. මම කාර් එකට උඩින් මේ බයික් එක පන්නන එක ටිකක් පිටිපස්සට දානවා. හරි. නැවත මම ප්ලේ කරන මුල ඉඳලා මොනවද මොන වගේ ඒ කියන්නේ මගේ වීඩියෝ ක්ලිප්ස් 6 කොහොමද තියෙන්නේ කියලා බලන්න. රයිට්. ඔන්න බලන්න. මම 6ම එකපාර ප්ලේ කරනවා. ප්ලේ කරලා තමයි මම තීරණය කරන්නේ මේක කොතනද දෙන්නේ මේ ක්ලිප් එක කොතනද මේ ක්ලිප් එක කොතනද කියලා මම තමයි ඒක සිලෙක්ට් කරන්නේ. දෙවෙනි ක්ලිප් එක නිකන් ස්ටාර්ට් කරන එකක් විතරයි තියෙන්නේ. ඊළඟ ක්ලිප් එකත් ඒ තමයි මේවට කරන දේවල් ටික මම ඔයාලට කියන්නම්. හතරවෙනි අවසාන ක්ලිප් එක. හරි. ඔන්න අවසාන ක්ලිප් එක. එතකොට
අපි තීරණය කරන්න ඕන දැන් පළවෙනියට ගන්න එක කොයි එකද කියලා. නිසා මම අවසානට එන එක මෙන්න මේ විදිහට ඇදගෙන ගිහිල්ලා පළවෙනියෙන් තියෙනවා. පළවෙනි තැනට තියෙනවා. තියලා මේ ටික් එක දානවා. මෙන්න මේ මාක් එක හරි ලකුණ දානවා. දැන් අපිට ඕනේ නම් මේ පළවෙනි ක්ලිප් එකේ අපිට මොනවා හරි ඇඩ්ජස්ට් කරන්න තියෙනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ඔයා හදන වීඩියෝ එකේ පළවෙනි එක හෝ දෙවෙනි එක හෝ කීවෙනි එක හෝ ප්‍රශ්නයක් නැහැ. ඔයාලට එඩිට් කරගන්න ඕනේ. ඔයාලට ඕන මේකේ ඩියුරේෂන් එක වැඩි කරන්න. ඒ කියන්නේ ප්ලේ වෙන ටයිම් එක වැඩි කරන්න ඔයාලට පුළුවන්. මේකේ 10x දක්වා තියෙනවා. මේ තියෙන්නේ අපිට ඕන මේ හයි ස්පීඩ් දාන්න පුළුවන් 100x right 10x 100x පුළුවන්. ඊළඟට 0.2 වෙනකන් අඩු කරන්න පුළුවන් වේගය. මෙන්න මේ විදිහට මෙහෙම ඇදගෙන ගිහිල්ලා තියපුවාම ඒ ස්පීඩ් එකට ප්ලේ වෙනවා. ඔන්න මම එතන ඇදගෙන ගිහිල්ලා අතහරිනවා. ඔන්න ස්ලෝ එකේ යන්නේ. ඔයාලට පේනවා මේක ස්ලෝ එකේ යන්නේ. එතකොට අපිට මම 0.6ට තමයි තිබ්බේ. කියන්නේ ස්පීඩ් එක මම අඩු කරලා තියෙන්නේ. ඔන්න තව ටිකක් අඩු කරන්න පුළුවන් 0.4ට වගේ. හරි ලකුණ ටච් කරා. සිංගල් ටික් එක ටච් කරා. ඔන්න තනි හරි ලකුණ ටච් කරා. ඊළඟට ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් මෙතන තප්පර 38යි මේකේ 30 මම හිතන්නේ 36ක් විතර වගේ තිබුණා. එතකොට ඊට අමතරව තව තප්පර දෙකක් වැඩි වෙලා තියෙනවා. දෙකක් හෝ තුනක් වැඩි වෙලා තියෙනවා. මට ඒක හරියට මතක නැහැ. තප්පර කීපයක් වැඩි වුණානේ. එතකොට මෙන්න මෙතන පේනවා මෙතන තප්පර ගන්න වැඩි වෙලා යනවා. අපි ෂෝට් වීඩියෝ එකක් කියන්නේ ෂෝට් වීඩියෝස් හදන්නේ ෂෝට් ෆීඩ් එකට නම් අපිට මේ කාලය තප්පර 59 දක්වා වැඩි කරගන්න පුළුවන්. හරි. එහෙම කරනවා නම් මේ වීඩියෝ එකම නැවත ටච් කරලා ස්පීඩ් කියන එක ටච් කරලා මෙන්න මේ තනි හරි ලකුණ නෙමෙයි. right මේ සිංගල් ටික් එක නෙමෙයි මේ ඩබල් ටික් එක ටච් කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙන වීඩියෝ ක්ලිප්ස් 6ම මේ එක හා සමානව දීර්ඝ වෙනවා. ඔන්න බලන්න තප්පර 38ට තිබුණේ. ඔන්න මම මෙන්න මේ ඩබල් ටික් එක ටච් කරනවා. හරි ලකුණු දෙකේ එක ඔන්න ටච් කරා. ඔන්න ඇප්ලයි කරන්නද කියලා අහනවා මේ. ඇප්ලයි කරන්නද කියලා අහනවා ඔක්කොම වීඩියෝස් වලට. ඔන්න මම yes දුන්නා. දැන් ඔයාලට පේනවා මෙතන තප්පර 51ක් දක්වා වැඩි වෙලා. තප්පර 51.7ක්. ඒ කියන්නේ මේක තිබුණේ 38 ගානට. හැබැයි 51 ගානට වැඩි වෙනවා කියලා කියන්නේ මේ හැම වීඩියෝ ක්ලිප් එකක්ම නැවත දීර්ඝ වෙලා තියෙනවා. තප්පර ගානකින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට දැන් අපි මේක නැවත මුල ඉඳලා ප්ලේ කරමු. right ඔන්න ප්ලේ කරමු මුල ඉඳලා. ඒ හඬේ අපිට තේරෙනවා ඇදි යනවා. අපිට මේ හඬ නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ මේ හඬ අවසාන ඉවරයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ හඬ නැති කරලා දාන්න පුළුවන්. මෙන්න මේ වොලියුම් එක ටච් කරොත්. මෙන්න මේ වොලියුම් එක මේ පැත්තට වැඩි කරොත් වැඩි වෙනවා. මේ පැත්තට කරොත් 0 වෙනවා. 0 කරලා හැම වීඩියෝ ක්ලිප් එකක දැන් අපිට මේකේ විතරක් මේ හඬ අඩු කරගන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන මෙන්න මේ සිංගල් ටික් එක ටච් කරන්න. මෙන්න මේක ටච් කරා. එතකොට සද්දය අඩු වෙනකොට මෙන්න මෙතන තියෙන ඔයාලට පේනවාද? මෙන්න මෙතන මේ ස්පීකර් ලකුණක් තියෙනවා. ඒ කියන්නේ ලවුඩ් ස්පීකර් එක ලකුණ තියෙනවා. මෙතන ඒකේ බිඳුව තියෙන්නේ. හරි. හැබැයි මේක ටච් කරපුවාම මේක සිලෙක්ට් කරපුවාම මේකේ ඔයාලට පේනවා 100 තියෙන්නේ. එතකොට අපි නැවත යනවා පළවෙනි වීඩියෝ එකට. පළවෙනි යම් කිසි දෙයක් ආරම්භ වෙනකොට සාමාන්‍ය මේ ෂෝට් ෆීඩ් එකේ මේ වැඩේ නොකලාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඇත්තටම ෂෝට් දැන් YouTube එකේ ෂෝට් ෆීඩ් එක හදලා තියෙන්නෙම ඔය TikTok එකට සහ Facebook Reels Facebook status වගේ දේවල් වලට ඒහා සමානව YouTube එකෙත් වෙනම ෆීඩ් එකක් අවශ්‍යයි කියලා හිතලා තමයි ඒගොල්ලෝ හැදුවේ. මොකද ලොකු පිරිසක් මේ YouTube audience එකෙන් ලොකු පිරිසක් කැඩෙනවා ඇත්තටම TikTok එක පැත්තට. අනිත් පැත්තෙන් බලපුවාම Facebook එකට. එතකොට අනිත් පැත්තෙන් Instagram වලට. මේ හැම social media එකකටම මිනිස්සුયો බෙදිලා යන නිසා මේ YouTube කියන ප්ලට්ෆෝම් එකේම මිනිස්සු නවත්ත ගන්න අවශ්‍ය නිසා තමයි මේගොල්ලෝ මේ ෂෝට් ෆීඩ් එක හැදුවේ. එතකොට අපිට මේක තප්පර 59ට තමයි උපරිම තප්පර 59යි උපරිම විනාඩියයි. ඒ කියන්නේ තප්පර 60යි. තප්පර 60 තමයි උපරිම තියන්න ඕන. හැබැයි 59 තියාගත්තාම හරි ලේසි පහසුයි. මොකද විනාඩිය පැන්න ගමන් අර ඔඩියන්ස් එකේ තියෙන අර ආකර්ෂණීය භාවය අඩු වෙනවා. ඒ කියන්නේ ඒක එහෙම වීඩියෝ එකක් ටච් කරන්න තියෙන ප්‍රවණතාවය තප්පර 60 වීඩියෝ එකකට වඩා විනාඩියයි තප්පර 5-10 වීඩියෝ එකකට අඩුයි. ඒ කියන්නේ තප්පර 60 වීඩියෝ එක තමයි බොහෝ පිරිසක් ටච් කරන්නේ. බොහෝ පිරිසකට ඔටෝ
සජෙස් වෙන්නේ තප්පර 60 වීඩියෝ එක. කියන්නේ විනාඩියේ වීඩියෝ එක. ඒ නිසා තමයි අපි විනාඩියට වීඩියෝ හදන්නේ. එහෙනම් තප්පර 51 ප්‍රශ්නයක් නැහැ. ඔන්න එතකොට දැන් තාම ආරම්භ කළා විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට ඔන්න පළවෙනි වීඩියෝ එකේ සවුන්ඩ් එක නැහැ. ඊට පස්සේ අපි යම් කිසි දෙයක් ආරම්භ වෙනකොට දැන් ලොං වීඩියෝ එකක් හදන කෙනෙක් නම් සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක ෂෝට් ෆීඩ් එකේ වීඩියෝස් හදන්න ඕනේ. මම ඒ පැත්තත් කියාගෙන යන්නම්. ෂෝට් ෆීඩ් එකේ වීඩියෝස් හදන්න ඕනේ ඇත්තටම 9/16. එතකොට ලොං වීඩියෝස් කරනවා නම් YouTube එකට 16/9. ඒක තමයි recommended size එක. right. එතකොට දැන් අපි ඔයා ලොං වීඩියෝ එකක් හදනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ විදිහට ඔයාලා දකින්න ඇති මම ටච් කරා. මෙන්න මේ ඉෆෙක්ට් කියන එක ටච් කරා. මෙන්න ටච් කරා. ඊළඟට යම් කිසි දෙයක් ආරම්භ වෙනවා. මේක විශේෂයෙන් කළ යුත්තේ කරනවා නම් කරන්න ඕනේ ලොං වීඩියෝ වල පමණයි. ෂෝට් වල කරන්න එපා. මොකද ෂෝට් ෆීඩ් එකේ අමුවට වීඩියෝ එක තියෙන තරමට තමයි ඔඩියන්ස් එකේ තියෙන අර ආකර්ෂණීයභාවය වැඩි. ඒ වීඩියෝ එක අමු. මොකද හේතුව තමයි TikTok එකේ වැඩිපුරම යන්නේ මේ අමුවෙන් කියලා කියන්නේ මේ ඒක අර non edited. ඒ කියන්නේ අපි කියන්නේ edit කරලා නැති unedited වීඩියෝස් තමයි ඔය TikTok එකේ වැඩිපුරම යන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේකෙත් හදලා තියෙන්නේ. ඒ නිසා මේකත් ඒ අමු විදිහට තියෙන තරමට ඔඩියන්ස් එක පොඩ්ඩක් බලන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මෙන්න මේ ඔයාලට පේනවා ෆේඩ් ඉන් කියලා එකක් තියෙනවා. මෙන්න මේක. මේක තමයි සාමාන්‍යයෙන් දෙයක් ආරම්භ වෙනකොට මෙන්න මේක ටච් කරගෙන ඉන්න. ඒ කියන්නේ යම්කිසි වීඩියෝ එකක ආරම්භය නම් ඔයා මේකෙන් කරන්න හදන්නේ මේක ටච් කරගෙන ඉන්න. කියන්නේ ලොං ප්‍රෙස් කරගෙන ඉන්න. ඔන්න ඔය විදිහට. ඔන්න ලොං ප්‍රෙස් කරා. right. ඊට පස්සේ මෙන්න මේ තනි ටික් එක දෙන්න. මෙන්න මෙතන තියෙන හරි ලකුණ දුන්නා. ටච් කරා. දැන් නැවත ඇදලා බලන්න. ඔන්න යමක් ආරම්භ වෙන විදිහ තියෙනවා ලස්සනට. ඊළඟට මෙන්න මෙතන දැන් මෙතන අපිට අවශ්‍ය වෙනවා ට්‍රාන්ස්. ඒ කියන්නේ ට්‍රාන්සිෂන් එකක් දාන්න ඕන. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ ලකුණ ටච් කරලා හැම වීඩියෝ ක්ලිප් එකකම ට්‍රාන්සිෂන් එක එකම විදිහට දාන්න. හරි. එහෙම නැත්නම් මේ වීඩියෝ දෙක එකට වෙන තැන පමණක් මෙහෙම කරනවා නම් මෙන්න මේක ටච් කරා නම් ඒ වීඩියෝ එක විතරක් ඒ කියන්නේ පළවෙනි වීඩියෝ එකෙන් දෙවෙනි වීඩියෝ එකට පයින්නකොට විතරක් මේ ට්‍රාන්සිෂන් එක පෙන්වනවා. එහෙම නැත්නම් ඔක්කොටම මෙහෙම කරගන්න අවශ්‍යයි නම් මෙන්න මේ ඩබල් ටික් එක ටච් කරන්න. ඔන්න මම ටච් කරා. මෙන්න මේක ටච් කරලා එක්කද? කියන්නේ උදාහරණයක් විදිහට පෙන්වනවා. right. ඔන්න දෙවෙනි එක. ඒ කියන්නේ fade B එක ටච් කරා. ඊට පස්සේ fade W එක ටච් කරා. right. ඔයා කැමති එක කොයි එකද කියලා බලලා තමන් කැමති එක සිලෙක්ට් කරගන්නකොට මේ විදිහට ඕනනම් තියෙනවා. හැබැයි මේවා අතක් එකයි. ඒ කියන්නේ වීඩියෝ එකක් එඩිට් කරපු බව අමුතුවෙන් පේනවා මේ වගේ දෙයක් දැම්මොත්. මේක ප්‍රශ්නයක් නෑ. ඔන්න බර්ත්ඩේ එකකට ඇනිවර්සරි එකකට ඇනිවර්සරි එකකට බර්ත්ඩේ එකකට වගේ එකකට මේ වගේ ට්‍රාන්සිෂන් එකක් දැම්මට ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් ඇත්තටම ගැලපෙන්නේ මෙන්න මේ fade B සහ fade W කියන එක තමයි. right. මේ වගේ දෙයකට. මොකද බලන පුද්ගලයාට එක දිගටම මේ වීඩියෝ එක බලන්න පුළුවන් නම් තමයි එයාගේ S2 මේකෙන් ගැලවෙන්නේ නැත්තේ. ඒ කියන්නේ බලාගෙන ඉන්න කෙනාට දැනුණොත් මේක එඩිට් එකක් කියන එක ඇත්තටම ෆිල්ම් එකක් හෝ ටෙලිනාට්‍යයක් හෝ ඕනම දෙයක් එඩිට් එකක් තමයි. නමුත් මේක මිනිස්සු පිළිගන්න තියෙන ප්‍රමාණය අඩුයි. කියන්නේ පිළිගන්න කැමති වෙන ප්‍රමාණය අඩුයිනේ. අන්න ඒ නිසා තමයි මේක මම වෙනස් කරන්නේ. එතකොට මෙන්න මේ fade B එක ටච් කරනවා මම. අන්න fade B එක ටච් කරපුවම ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. නිකන් SP එක ගහලා ගන්න ගානට ට්‍රාන්සිෂන් එක අපිට එකතු වෙනවා. ඒතකොට මම මේක හැම වීඩියෝ දෙකක් එකට යන තැනකට අවශ්‍ය නිසා මම මෙන්න මේක ටච් කරනවා. ඔන්න ටච් කරා. apply to all කියලා දුන්නා. දැන් හැම වීඩියෝ එකක්ම ට්‍රාන්ස් වෙනකොට එන්නේ ඒ විදිහට තමයි මාරුනේ. right. අන්න බලන්න එන්න තුන්වෙනි වීඩියෝ ක්ලිප් එකට ගියත් ඒත් එකම විදිහට තමයි දැන් ප්ලේ වෙන්නේ. එක ගානටම ප්ලේ වෙනවා. එතකොට මම අවසානෙට මේ ඔඩියෝ සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒ කියන්නේ ඔඩියෝ ඔක්කොම අවසන් කරනවා. මම ඒක උනන් මෙහෙමම කියන්නම්. අපි මේකේ ඔඩියෝ 0 කරලා තියෙන්නේ. දැන් අපි මේ වීඩියෝ එකෙත් ඔඩියෝ 0 කරන්න හදන. ඒ කියන්නේ මේ පොඩි වීඩියෝ ක්ලිප් එකේ ඔඩියෝ 0 කරන්න හදන්නේ. මෙන්න මේ වොලියුම් කියන ලකුණ ටච් කරන්න. ටච් කරලා මේක මෙන්න මේ විදිහට වම් පැත්තට අදගෙන ඇවිල්ලා මේ ඩබල් ටික් එක දෙන්න. right. apply to all. එතකොට මේ තියෙන හැම වීඩියෝ එකකම ඔඩියෝ එක නැතු වෙනවා. ඊළඟට බලන්න දැන් ඔයාලා කිසිම කෙනෙකුට මේ වගේ શબ્දයක් ඇහෙන්නේ නැත. right. මේ ස්ටන්ට් කරන එකක් තමයි මම දැම්මේ. ඊළඟට ඔන්න බලා ගන්න එකම වීඩියෝ එක දෙපාරක් මම හිතන්නේ ප්ලේ වුණා. ඔව්. එකම වීඩියෝ එක දෙපාරක් ප්ලේ වුණා.
ඊළඟට අපිට ඕනනම් එකම වීඩියෝ එක දෙපාරක් ප්ලේ වෙන එක ගැලපෙන්නේ නැහැනේ. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක ටච් කරගෙන හිටියා ඉඳලා මෙන්න මේ දෙක මැද්දට මේ කියන්නේ මම අවසානට ප්ලේ කරේ මම මේ ටච් කරගෙන ඉන්න එක ඊට කලින් ප්ලේ වුණ එකයි ඊටත් කලින් ප්ලේ වුණ එකයි අතරට මේක අතාරින්න පුළුවන්. කරලා මෙන්න මේ හරි ලකුණ ටච් කරන්න. හරි. ඔන්න දැන් ඔයාලට එක කැලි දෙකක් විදිහට තමයි පෙන්නන්නේ. හරි. එකම පැත්තෙන් එන්නේ. දැන් මේක වම් පැත්තෙන් වමෙන් දකුණට එන නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි දකුණේ වමට ට්‍රාන්ස්ෆර් එකක් දැම්මම නම් මේක ලොකු අවුලක්. මේක මේ වගේ වීඩියෝ එකකට ගැලපෙන්නේ නැහැ. එතකොට මේ වීඩියෝ එක බලන කෙනාට දැනෙන්නේ මේ සම්පූර්ණ රවුමක් මේ බයික් එකේ යන මිනිස්සයා සම්පූර්ණ රවුමක් යනවා කියලා තමයි පේන්නේ. ඒ විදිහට තමයි වීඩියෝ එක හැදෙන්න ඕනේ. රයිට්. ඔන්න එතකොට ඊටාම කෙටි වීඩියෝ ක්ලිප් එකයි. විනාඩියේ වීඩියෝ ක්ලිප් එකට මට පාවිච්චි කරන්න උනා විනාඩි 18ක්. ඉතින් ඒකට සමා වෙන්න. රයිට්. ඊළඟට මම වොලියුම් එකත් 0 කරා. ට්‍රාන්සිෂන් දැම්මා. ඊළඟට දැන් ඔයාලට අවශ්‍යයි නම් රයිට් නෑ මම ඒක වෙනත් වීඩියෝ එකකින් කියන්න. මොකද මේක වීඩියෝ එක දිග වැඩි වෙනවා. ඒ නිසා මම මේ වැඩේට කැමති නෑ. හරි හැමෝටම පැහැදිලි ඇති දැන්. එහෙනම් මම මේ වීඩියෝ ක්ලිප් එක දැන් අවසන් කරා. අපිට ඕන මේකේ කලර්ස් වෙනස් කරන්න පුළුවන්. ෆිල්ටර්ස් දාන්න පුළුවන්. මෙතන තියෙන ෆිල්ටර්ස්. මම හැකියක්මනින් වීඩියෝ එක අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපිට පුළුවන් ඕනනම් ෆිල්ටර් කරලා ගන්න. මෙන්න මේ ෆිල්ටර් එක. sorry මම වීඩියෝ ක්ලිප් එක වෙනත් තැනකට ගන්න. ඔන්න අපිට ඕනනම් මෙන්න මේ ෆිල්ටර් එක දාන්න පුළුවන්. ඒක ගැලපෙන්නේ නැහැ. මේ ෆිල්ටර් එක දාන්න පුළුවන්. එච්චර ලොකු ප්‍රශ්නයක් නෝනම් ප්ලේ කරලා බලන්න. ඒක normal. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේ වෝම් කියන එක. එතකොට වෝම් එකේ එකත් සාමාන්‍යයි. හැබැයි නැචරල් කියන එක ගොඩක් සෙට් වෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා මේ හැම වීඩියෝ ක්ලිප් එකටම නැචරල් කියන එක ඇප්ලයි වෙන්න ඕන නිසා මම මෙන්න මේ ඩබල් ටික් එක ටච් කරනවා. ඔන්න හැම වීඩියෝ එකටම මම ඇප්ලයි කරා. දැන් මම නැචරල් එකේ තමයි මේක ප්ලේ කරලා තියෙන්නේ. අර හැමෝම දකින්න ඇති. ඇත්තටම නැචරල් විදියට වීඩියෝ එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් AI එකෙන් AI වීඩියෝ එකක් කියලා හොයන්න බැරි තරමට නැචරල් බවක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ වීඩියෝ ක්ලිප් එක සම්පූර්ණ වීඩියෝ එකේම. රයිට්. දැන් මෙතනින් අවසానයි. මෙන්න මේ අවසාන වෙන තැනත් ඔයාලට අවශ්‍යයි නම් පොඩි අර මම මුලින්ම කරා වගේ දැන් අපි මුලින්ම කරේ ෆේඩ් ඉන් එක. ඒක අපට අවශ්‍යයි නම් මේක කරන්න පුළුවනි ෆේඩ් අවුට් එක. මෙන්න මේ විදිහට ටච් කරගෙන ඉඳපුවාම මේක ෆේඩ් අවුට් වෙනවා. ඔන්න බලන්න. ඔන්න බ්ලැක් වුණා. හරි. ඊට පස්සේ මේ හරි ලකුණ ටච් කරලා අපිට පුළුවන් ඕන මේ එන ෆේඩ් අවුට් වෙච්ච එක ඔන්න මගින් නවතිනවනේ. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේක චූට්ටක් දිග වැඩි කරන්න. මෙන්න මේක ටච් කරලා මේ පේන්නේ මෙන්න මේක චූට්ටක් දිග වැඩි කරන්න තිබ්බ ප්‍රමාණයට වඩා. කරලා නැවත ප්ලේ කරන්න. හයි. ඔන්න සම්පූර්ණයෙන්ම අඳුර වුණා. මෙතන අවශ්‍යයි නම් ඔයාලට subscribe කියන එක දාන්න. මෙන්න මේ sticker කියන එක ඔයාලට පේනවා. sticker එක ටච් කරා. දැන් මට මේක data on කරන්න විදියක් නැහැ. මේකේ මේ ෆෝන් එකේ data on කරොත් වෙනත් message එන අනිත් ෆෝන් එකට එන messages ටික මම මේකට හදලා තියෙනවා. ඒ නිසා එතන පොඩි ගැටලුවක් වෙනවා. ඒ නිසා මම type කරන එක පෙන්වන්නම්. නමුත් මම ඔයාලට මූලික කාරණාව කිව්වා. ඔයාලට subscribe කියන එක ලස්සන අකුරු වලින් මේ කියන්නේ prompt වලින්ම ඔයාලට බලා ගන්න ඕන නම් ඒ කියන්නේ font වලින්ම ඔයාලට බලා ගන්න ඕනේ නම් මෙන්න මේ sticker කියන එක ටච් කරලා මෙන්න මේ අත්කාචයක් කියන්නේ මෙන්න මෙතන ඔයාලා ටච් කරන්න subscribe කියන වචනේ ටච් කරලා මෙන්න මේ හරියට එනවා search කරන එක. නැවත search කියන එක එනවා. මෙතන ටච් කරපුවාම subscribe කියන එක ඒ කියන්නේ මගේ channel එක subscribe කරන්න කියලා කියන්නේ. අන්න ඒක හැමතැනම ඔයාලට බලා ගන්න පුළුවන් විවිධාකාර හැඩතල වලට. ඒක මම ඊළඟ වීඩියෝ එකකදී ඔයාලට කියන්නම්. ඉතින් ඇත්තටම වීඩියෝ එක දිග වැඩි වුණා විනාඩි 22ක් සමා වෙන්න. නමුත් කරන්න දෙයක් නැහැ. ඉතින් මම මොන හරි ලකුණ ටච් කරා. දැන් ඔයාලට මම පෙන්නනවා ෆේඩ් එකත් හරි. දැන් මම ඔයාලට පෙන්නනවා වීඩියෝ එක සර්ව් කරන විදිහ. මෙන්න මෙතන තමයි සර්ව් තියෙන්නේ. මේ තියෙන සර්ව්. ඔයාලා හැමෝටම පේනවා. දැන් මම සර්ව් දෙනවා. එතකොට මෙයා අහනවා මේ ෆෝන් එකේ ඇත්තටම හොඳයි මේකේ resolution 2K 4K දක්වා මට resolution හදන්න පුළුවන්. එතකොට ගොඩක් ෆෝන් වල 2K 4K නැහැ. ඉතින් ඒත් මම තියන්නේ 1080p
රෙසලූෂන් මම තියන්නේ මෙන්න මේ 1080ට. හරි ඔන්න මෙතන තියන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් 1080 ඇති ෂෝට් ෆීඩ් එකේනේ. ඒ නිසා ඇති. ඊළඟට අපි මෙතන බයික් එක ස්පීඩ් යන දර්ශන ටිකක් තියෙනවානේ AI තමයි. නමුත් මේ ස්පීඩ් යන දර්ශන නිසා අපි සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරලා තියෙන YouTube එකට මේ 30 fps එකකින් ඇති කියලා. කියන ෆ්‍රේම් රේට් එක 30 fps ඇති කියලා තමයි කියන්නේ. නමුත් මම මේක අර අතන ස්පීඩ් යන බයික් එකේ යම්කිසි ස්ලෝ එකක් වෙයි වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ කියන හැඟීමෙන් ඒ සිතිවිල්ලෙන් මම මේක 50 fps තියෙනවා. right 50 fps තියෙනවා. ඔන්න මෙන්න මේ මෙතන ගන්න ඕන. අරගෙන මම සර්ව් දෙනවා. ඔන්න මම සර්ව් දුන්නා. දැන් ඔන්න සර්ව් වෙනවා. මෙතන සර්ව් වෙලා අවසන් වුණාට පස්සේ 100% කම්ප්ලීට් වුණාට පස්සේ අපිට අපේ ෆෝන් එකේ ගැලරි එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඒ ucut කියන ෆෝල්ඩර් එකට තමයි එන්නේ. ගැලරියෙත් ucut කියන ෆෝල්ඩර් එකට මේක සර්ව් වෙනවා. එතනින් ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් YouTube එකට. මම ඊළඟ වතාවට කියලා දෙන්නම් YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරන විදිහ. කොහොමද මේක කරන්නේ? මොනවද අපි ඩිස්ක්‍රිප්ෂන් හදන්නේ කොහොමද? ටයිටල් එකක් හදන්නේ කොහොමද? ඊළඟට ඒ වගේ හැම දෙයක් මම කියලා දෙන්නම්. එහෙනම් බලන්න හිටපු හැමෝටම සමා වෙන්න ස්තුතියි. බලන්න හිටපු හැමෝටම සියලු දෙනාටම ජය වේවා. ඒ වගේම අමතක කරන්න එපා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟට ඔයාට වගේම ඔයාගේ යාළුවටත් මේක වැදගත් වෙනවා නම් ඔයාගේ හිතවතාට යාළුවට නෑදෑයට ඒ හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ජය වේවා සියලු දෙනාට.